මෝනිින් ළමයි අදනන් යන්න කන්දක් බඩ ගන්න නෙමේ අද තමා අපේ ශොප් එකේ ඇනුවල් ට්‍රිප් එක තියෙන දවස ඉතින් අපේ කොල්ලෝ සෙට් එක ඉතින් ආයේ පටන් ගත්ත වෙලේ ඉඳන්ම පොල් ෆන් එකේ යනකම් යන්නේ පේනවනේ ඉතින් දින්දු කියනවා JBL දාගෙන උපරිම සැප ගන්නවා අපි යන ගමන් අල්මාස් කියලා ඉන්දියන් ෆැමිලි රෙස්ටුරන්ට් එකකින් තවලට කෑම කන්න නතර කරා ඉතින් කොල්ලෝ සෙට් එක බඩ වැලෙන්න එතනිනුත් කෑවා ගියන්නයි අපේ ගියන්නයි ඉන්නවා චතුක ඉන්නවා මෙතන මලින්ද අයියා ඉන්නවා කොරන ලොකු මලක ඉන්නේ පස්සේ කියනකම මලේ මෙතන ඉන්න අපේ චාරක මල්ලි ඉන්න අපේ එරංග අයියා මෙතන ඉන්නවා තනිදු අයියා චුට්ටක්වත් පැදිලා නැහැ එතකොට අපේ අනිත් සෙට් එකේ ඉන්නවා අතන එහා පැත්තේ ඉසුරු අයියා ඔක්කොම ඉන්නවා මම දාන්න right guys එන්න ada apa Inggris juga sama dari kita bawa ada subir ada nih bawa YouTube ini ada kalau mana bawa ada subir ada ini noodles mana nih අපි අන්තිමට ආවා සිට්‍රස් හොටෙල් එකට. ඇත්තරම මේ හොටෙල් එක ගොඩක් ලස්සනයි. බීච් එකයි ඉන්නේ තියෙන්නේ. මාර විව් එකක් තියෙන්නේ. ෆැමිලි එකක් පිටින් උනත් ඇවිල්ලා නිදහසේ ඉඳලා යන්න පුළුවන් තැනක්. මං යනවා රූම් එකට මගේ 237 කෙරුවොන්ට මැනකන් යන්න ඕනේ ඇත්තට මං ගියපු මේ වගේ දැකපු ලස්සන හොටෙල් එකක් ඔයාලත් අනිවාර්යෙන් එන්න
රෙකමන්ඩ් කරන්න පුළුවන් ලස්සන හොටෙල් එකක්. තව යන්න ඕනේ. 331. හරි මෙන්න තියෙනවා අපේ රූම් 237. හරි මේක තමයි අපේ රූම් එක. එතනට තියෙන view එක තමයි. එතන තියෙන view එක තමයි මේ තියෙන්නේ. බාරම ලස්සනයි. Good morning lamai. Dia height විතර නැගිටලා මම ආසම තැනකට තමයි යන්නේ බීච් එකට. අපි ඒකොල්ලෝ සෙට් එකේ කට්ටියක් ගිහිල්ලා කෝල් ගන්නවා ඉවරයක් නැහැ එන්න කියලා. සමහරක් නිදි. යමු එන බීච් එකට පැත්තට. අපි හම්බෙලා තියෙන කාමරේ තුන්වෙනි ෆ්ලෝර් එකේ කෙරෝලම කාමරේ තමයි හම්බුනේ. තුන්වෙනි තට්ටුවේ කෙරෝලම කාමරේ තමයි අපිට හම්බුනේ. ලස්සන view එකක් තියෙනවා බීච් එකයි නේ ලස්සනට පේනවා. මේ හොටෙල් එකේ තියෙන ගොඩක් room තියෙන්නේ බීච් එක සයිඩ් එකට වෙන්න. මාර view එකක් තියෙන්නේ බැල්කනි එකක් තියෙනවා. අපිට ඊට පායනවා නම් බලන්න බෑ. ඊට වහිනවා බලන්න පුළුවන්. ලස්සන sunset එකක් තියෙනවා හවසට. ඔයාලත් එන්න. ये तो भाई पूल लेके බීච් එකේ ඉන්නේ උදේම නැගිටලා මෙහෙම ඇවිදිනවා කියන්නේ ඒක නම් වෙනම ෆීලින් එකක්. ඇත්තටම මාරම සතුටක් තියෙන්නේ මට. අවුරුද්දකට සැරයක් හරි මෙහෙම ට්‍රිප් එකක් අපේ බොසා එක්කන් යනවා කියන්නේ අදවතින්ම එක්ස්පෙක්ට් කරනවා. අපිට කබ්බමු අපිට චිකන් අවුට් වෙන්න තියෙන 12ට. ඉතින් යන්න කලින් ඒකකුත් දීලම යමු. අපේ අනික් කට්ටිය ලැහත් වෙලා ඉන්න කීවා. පල්ලයට ඉක්මනට එන්න කීවා. තේ එකක් බොන ගමන් මාරම රසයි.
හරි 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 යන්න යශාන් සහෝදරයා යනවා බෑග් ඉල්ලගෙන ගමරට අතහැරලා ඇවිල්ලා අම්බේ මාරු බරයි බා හරි ගයිස් එහෙනම් අපේ කොල්ලෝ සෙට් එක යන්නයි හදන්නේ බෑග් ටික භාගයක් නම් බස් එකට දාලා ඉතුරු ටික කරේ ඉල්ලගෙන ඉන්නවා අවුරුද්දට අපේ කොල්ලෝ සෙට් එක නම් සුපිරියටම එන්ජොයි කරා අපේ පියමන් YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න notification bell icon එක all දාලා තියාගන්න එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබම සුබ දවසක්